අපි කතා කර ඉන්නේ පරිගණකයේ බුද්ධිමත් බව ගැනනේ. එතකොට පරිගණකය බුද්ධිමත් කියලා අපි කියන්නේ පුතේ එයා අපි දෙන දත්ත සහ උපදේශ මතම විතරයි කටයුතු කරන්නේ. ඒ කියන්නේ අපි දෙන දත්තයි උපදේශුයි පාවිච්චි කරලා එයා මොනව කරනවද අපිට? ඒක අනුවම තමයි කටයුතු කරලා අපිට අවසානයේදී ප්‍රතිදානයක් පරිගණකයේ විසින් ලබා දෙන්නේ. එතකොට අන්න ඒක නිසා තමයි අපි පරිගණකයේ ඊටාම බුද්ධිමත් කියලා කියන්නේ. ඕනෝට වැඩි දේවල් කියන්නෙත් නෑ. දේවල් අඩුවෙන් කියන්නෙත් නෑ. එයා හරියටම අවශ්‍ය දේවල් ටික අපි දෙන දත්ත සහ උපදේශ මත පදනම් වෙලා මොනව කරනවද? අපිට අනිත් පැත්තට ලබා දෙනවා. බුද්ධිමත් බව කියන්නේ පුතේ දෙන ලද උපදේශ අනුවම කටයුතු කරනවා. අනුවන නෙමෙයි අනුවම මොනව කරනවද? කටයුතු කරනවා. කවුද පුතේ කටයුතු කරන්නේ? අනුවම කටයුතු කරන්නේ කවුද? දෙන ලද උපදේශ වලට අනුවම කටයුතු කරන්නේ කවුද පුතේ? පරිගණකයෝ. අපි නම් දෙන ලද උපදේශ වලට අනුව කටයුතු කරන්නේ. එහෙනම් කෑ ගහන තු ඉන්නේ කිව්වහම ඔයාලා පන්ති ඉවර වෙනකන් හද දෙන තු ඉන්නේ බෑ. එහෙම වෙනවද? ඔයාලා දෙන ලද උපදේශ අනුවම කටයුතු කරනවද පුතේ? මොන පිස්සුද? අම්මා කිව්වොත් එහෙම වැස්ස දෙමින් එපයි කියලා ගිහින් තෙමිල බලනවනේ කො මොකද්ද වෙන්නේ කියලා වැස්ස දෙමුණා. නේද? ලිපට අත දාන්න එපා පිච්චයි කියලා කිව්වහම ලිපට අත තියලා බලනවා පිච්චෙනවද කියලා. ස්විච් එකට ඇඟිල්ල දාන්න එපා කරන්ට් එක වදී කියලා කිව්වහම ඇත්තටම කරන්ට් එක වදිනවද බලන්න අපි මොකද කරන්නේ? ස්විච් එක දාලා කම්බි කෑල්ලක් ගහලා අල්ලලා බලනවා කරන්ට් එක වදිනවද කියලා. ඒ තරම් බුද්ධිමත් නේද පුතේ අපි?